මේ බෙල්ල ජාතිය කන්න පුළුවන් දන්නේ. මම දැකලා තියෙනවා සී ෆුඩ් රෙස්ටුරන්ට් වල නම් බෙල්ල ජාතිය තව ඉන්නවා. තව ඇති මම බලලා පෙන්නන්න. කන බෙල්ලද දන්නේ අර මේ වල ඉන්නේ. වැවුල සාමාන්‍ය ලොකු කට්ටිය ඉන්න අය වල. කලින් අරගත්ත සෙට් එක. පොඩි කැලක් එළියට දාලා ඒ කට්ටිය මේ වතුර අඩු වෙච්ච ගමන් ටක් ගාලා උඩ එනවා. කොසම ගන්න සාදවල. වතුර නැති නිසා මම ඇවිදගෙන යනවා. ඇවිදගෙන සෝරි කට්ට අස්සෙන් මේ කට්ට පියල් දෙක ලං කරගෙන යනවා. තුවාලෙට් එක ගලකුම හරියට මැරලා මම හිතන්නේ. ඕන කියලා වෙන්න වැදලා තියෙනවා. පණ තියෙනවා. පැටි එක්ක. දන්න විදිහ නම් වතුර සෑහෙන්න මේ කට්ටිය පිරිසිදු කරනවා. ලොකු විස්තරක් මාත් දන්නේ නැහැ. හොයලා කියන්න ඊළඟට. පොඩි කකුල පැටලි. වැව ළඟට අද යන්න බෑ මේ ස්පීල් කරන නිසා ගොඩක් මිනිස්සු වෙලා මාළු මරන්න. නිසා එතන අද බෑ. ඉන්නේ මම එකතු කරගත්ත සෙට් එක. වැවක මේ ජාතිය ලොකු කට්ටිය හිටියා. සාමාන්‍යයෙන් මල්ල විතර සයිස්. මැරිච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. වතුර අඩු වෙච්ච ගමන් වැඩි අස්සේ ඉඳලා වැඩි හරි මඩ හරි අස්සේ ඉඳලා ඩුක් ගාලා ඔළුව පොඩ්ඩක් උඩට දාගෙන හුස්ම ගන්න වැඩේ කරගන්න.
අද ඕගොල්ලෝ ලොකුවට දෙයක් ගේන්න විදිහක් නැහැ. කුඹුක් ගස්වල පොඩි මුල් එළියට ඇවිල්ලා. ඉතින් තනිකර මුල්. මාළුන්ට නම් ඉතින් මේක හොඳයි. ඒකට ටික බිත්තර දාන්න පැටවල හංගෙන්න. ඔක්කොම කරන්නේ මේ ගස්වල මුල්. කුඹුක් ගස් කියන්නේ කොහොමද? චූටි මුල් තියෙනවා. දැන් එහෙනම් නවත්තනවා. ඉතින් සමහර කට්ටිය අර මේ පොඩි කෑල්ලක් මෙයාගේම තියෙනවා. මම ලඟුණාම අවහගත්තා. මේ කට්ටියත් එනම් මම දාලා යනවා. නැත්නම් ඔය හිටියොත් මැරෙනවා. කොල්ලෝ අපි